හෙලෝ විවර්ස් මම ඔයාලගේ මොවන් අද පෙබරවාරි මාසයේ 28 වෙනිදා පෙබරවාරි මාසයේ අවසාන දිනය මේ වෙද්දි මැද පෙරදිග තියෙන තත්ත්වය මොන වගේද ඊයේ දවස් පුරාම මම මගේ Facebook account එකෙන් දැනුවත් කරනු ලැබුවා YouTube account එකෙන් දැනුවත් කරනු ලැබුවා ඒ වගේම TikTok ගිණුමිනුත් දැනුවත් කරනු ලැබුවා තියෙන තත්ත්වය මොන වගේද කියලා ඊයේ රාත්‍රියේ වුණ තෙක්ම දැන් අලුත් දවසක් උදාලා තිනවා අද අතිශයින්ම තීරණාත්මකයි වර්ෂයේ දෙවෙනි මාසයේ අවසානය මේ වෙද්දි ඊයේ රාත්‍රියේ වෙද්දි අද උදෑසන වෙද්දි ඇවිල්ලා තියෙන එළියට ඇවිල්ලා තියෙන තුරුතුරු මොන වගේද උණුසුම්ම ප්‍රවෘත්ති කීපය තමයි මම කතා කරන්න යන්නේ. IAEA කියලා කියනවා එහෙම නැත්නම් අන්තර්ජාතික පරමාණු බල ශක්ති ඒජන්සි මේකේ අධ්‍යක්ෂය එහෙම නැත්නම් අධ්‍යක්ෂව ප්‍රධානියා විදිහට කටයුතු කරනු ලබන්නේ විද්‍යාඥ රෆායල් ග්‍රෝසි මහතා මොවුගේ අස්වැනින් යුතුව රහස්‍ය වාර්තාවක් ඇමරිකානු එක්සත් ජනපදයට යවලා තිනවා කියලා ඇසෝසියේටඩ් ප්‍රෙස් සහ රොයිටර් පුවත් සේවය ඊයේ බ්‍රේකින් නිවුස් තීරුව ඔස්සේ ප්‍රවෘත්තියක් වාර්තා කරන ලැබුවා. මේ රහස්‍ය වාර්තාවේ තොරතුරු මේ වෙද්දී ජාත්‍යන්තර අනෙකුත් ජාත්‍යන්තර මාධ්‍යත් තොරතුරු මේ පිළිබඳව එළි කරමින් තියෙනවා මේකේ තිබ්බේ මොනවද කියලා. හරියටම කිව්වොත් ඔයාලට මතක නම් 20යි 25 අවුරුද්දේ ජූනි මාසයේ 24 හෝ 25 වෙනිදා දිනයක GBU 57 කියන බංකර් බ්ලාස්ටර් යොදාගනිමින් B2 ස්ප්‍රිට් යාන 7ක් ඉරානයේ නැටන්ස් ෆෝඩෝ සහ ඉස්පාන් කියන නියුක්ලියර් ෆැසිලිටිස් වලට බෝම්බ එනු ලැබුවා මේ GBU 57 කියන බෝම්බ යොදාගනිමින්. ඉතින් ඒ අවස්ථාවේදී ඇමරිකානු එක්සත් ජනාධිපතිවරයා කිව්වා ප්‍රයාරයේ අවසානයේ දින 12 යුද්ධයේ අවසානයේ හරිද ඊට පස්සේ ජනාධිපති ට්‍රම්ප් කිව්වා අපි ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම විනාශ කළා දැම්මා ඔවුන්ගේ යුරේනියම් සම්පූර්ණයෙන් අපි විනාශ කළා දැම්මා නියුක්ලියර් ෆැසිලිටිස් වලට ආයේ නැගී සිටීමක් නැහැ ඉරානයට ආයේ න්‍යෂ්ටික නියුක්ලියර් ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට ගෙන යනවා තව අවුරුදු 10ක්වත් අවම වශයෙන් ඕනි කියලා. නමුත් මේ වෙද්දි මාස කිහිපයක් ඇතුළතම ඉරානය තමන්ගේ න්‍යෂ්ටික පාසුකම් කියන්නේ නියුක්ලියර් ෆැසිලිටිස් වැඩි දියුණු කරලා තියෙනවා. ඒ වගේම පාර කැමරට ලැක්කු නැටන්ස් ඉස්පාන් සහ ෆෝඩෝ කියන නියුක්ලියර් ෆැසිලිටි නැවත ගොඩනගලා තියෙනවා. විශේෂම කාරණේ තමයි ඊයේ මම අර කිව්ව කොන්ෆිඩෙන්ෂල් එහෙම නැත්නම් රහස්‍ය වාර්තාව ඔස්සේ IAEA එක ඒ කියන්නේ අන්තර්ජාතික පරමාණු බල ශක්ති ඒජන්සිය ඇමරිකාව දැනුවත් කරලා තිනවා අර ප්‍රයාරය කියන්නේ ගිය වසරේ ජූනි මාසයේ ඇමරිකාවෙන් කරන ලැබූ ප්‍රයාරයෙන් මේ කියන යුරේනියම් කිලෝ 400කට ඕ ඊට වැඩි ප්‍රමාණයකට කිසිදු ආනියක් වෙලා නැහැ. මේවා රහස් විදියට කියන්නේ ඊටමත්ම ආරක්ෂිතව ඉස්පාන් කියන නියුක්ලියර් ෆැසිලිටි එකේ රඳවලා තිබෙනවා කියලා තොරතුරු ඉදිරිපත් කළා තියෙනවා. කොහොම හරි මේ ආකාරයෙන් යුරේනියම් එන්රිච් කරපු එහෙම නැත්නම් බල ගන්නපු කියන එහෙම නැත්නම් පිරිපාදු කරපු මේ යුරේනියම් ප්‍රමාණයෙන් හරියටම කිව්වොත් එimhe කොච්චර අවි ප්‍රමාණයක් හදන්න පුළුවන්ද? ඒ කියන්නේ සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බයක් විදිහට ගත්තොත් බෝම්බයක් ඒ කියන්නේ පුපුරන ප්‍රමාණය ඒ ප්‍රදේශයේ ඒ විනාශකාරී ස්වරූපයත් එක්ක ගත්තොත් එimhe හරියටම බෝම්බ 10ක් හදන්න පුළුවන් හැකියාවක් මේ යුරේනියම් කිලෝ 400ට තියෙනවා කියලා මේ IAEA එක එහෙම නැත්නම් අන්තර්ජාතික පරමාණු බල ශක්ති ඒජන්සිය තාවුරු කරලා තිනවා. සාමාන්‍යයෙන් කිලෝ 42ත් 44 ප්‍රමාණයක් ඇති කියලා කියනවා සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බයකට. ඒ වගේම විශේෂිත වූ කරුණක් උන්නේ වාර්තාවේ ඉදිරිපත් කරලා දෙනවා හයිලයිට් කරලා ඒ තමයි මේ 160ක් වගේ ප්‍රමාණයක් මේක පිරිපාදු කරලා තියෙන සාමාන්‍ය 90ක් වගේ තමයි ඕනේ අතිශයින්ම ප්‍රබල න්‍යෂ්ටික බෝම්බයක් නිර්මාණය කරන්න. නමුත් මේ එන්රිච් කරලා තියෙන කියන්නේ මේ පිරිපාදු කරලා තියෙන ප්‍රමාණයත් ඇති කියලා කියනවා විශාල බෝම්බ ප්‍රමාණය විශාල විනාශයක් කරන්න පුළුවන්. නමුත් දැවැන්ති න්‍යෂ්ටික ප්‍රහාරයක් නෙවෙයි සාමාන්‍ය න්‍යෂ්ටික ප්‍රහාරයක් දක්වා දියත් කරන්න පුළුවන් බෝම්බ හදන්න හැකියාවක් මේ එන්රිච් කරලා තියෙන ප්‍රමාණයෙන් උනත් කරන්න පුළුවන් කියලා IAEA එක තමන් හයිලයිට් දීපු වාර්තාවේ හයිලයිට් කරලා ඇමරිකානු දවල මන්දිරයට දීලා තියෙන මේකත් එක්කම තමයි ඇමරිකාව සලිත වෙලා තියෙනවා කියලා ඇසෝසියේටඩ් ප්‍රෙස් සහ රොයිටර් පුවත් සේවයන් වාර්තා කරලා තිබේ. විශේෂයෙන්ම ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා අනෙක් කාරණේ ගැන කිව්වොත් එimhe ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා ඇමරිකාව පැත්තෙන් ජෙරල් කුෂ්නර් සහ ස්ටීව් විට්කොප් යන මහතුරුන් දෙපළ ඇතුළු දූත පිරිස ඕමාන ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ආවා. අනිත් පැත්තෙන් ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අර්ගාචි ඇතුළු දූත පිරිස ආවා. ඉතින් මේක මූණට මූණ සාකච්ඡාවක් නෙවෙයි මැදිහත්කාරයෙකු විදිහට ඕමානයේ කටයුතු කිරීමත් එක්ක කාමර 3ක ඉඳන් තමයි මේ සාකච්ඡාව මේ යවුවේ. පසුගියදා පැවති අවසන් සාකච්ඡා වටේ දෙවෙනි වටෙන් පසුව ජෙරඩ් කුෂ්නර් සහ ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොප් මහතුරු දෙපළ ඉච්ඡා බංගත්වයට පත් වෙලා එහෙම නැත්නම් කලකිරීමෙන්
පිටව ගිහිල්ලා තියෙන ෆ්‍රස්ට්‍රේටඩ් බවට පත් වෙලා ඔවුන් පිටව ගිය බවට බ්ලූම්බර්ග් වාර්තා එළි කරලා තිනවා. ඒ කියන්නේ සල්ලෝකයේ තෙමි ඉරානයේ න්‍යෂ්ටික සාකච්ඡා බිඳ වැටලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම අර යුරේනියම් ප්‍රමාණය ඇමරිකාවට දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා වෙනත් අතරමැදි රටක දෙන්න ඕනේ. ඒ වගේම යුරේනියම් එන්රිච් කරන්න බෑ. මේ වගේ කතා කියපු නිසා ඉරානයේ මේ කියන යෝජනාවලියෙන් ඉවත් වීමට තීරණය කළා තියෙනවා කියලා ඒ අවස්ථාවේදීම ඔවුන් ඩිරෙක්ට්ලි මූණට කෙලින්ම ඍජුවම කියපු නිසා තමයි මේ විදිහට කලකිරීමෙන් පිටව ගොස් තිබෙන්නේ කියලා තමයි තොරතුරු තින්නේ. සල්ලෝකියොත් එම ඉරාන ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා බිඳ වැටලා තියෙන්නේ. ඊළඟ කාරණේ ගැන කිව්වොත් එම ඊශ්‍රායලය අතෑර යා යුතු බවට තානාපති කාර්යාලය සේවකයන්ට අනතුරු යැවීම නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ ඇමරිකාවේ ඊශ්‍රායලීය තානාපතිවරයා. ඒ කියන්නේ එම්බසි එකේ තානාපති කාර්යාලයේ ඉන්න අත්‍යවශ්‍ය නොවන සේවකයන්ට ඕනේ නම් යන්න ඕන නම් දැම්ම පිටත්වල යන්න කියලා තමයි දැනුවත් කිරීම කරලා තියෙන්නේ. තවත් එක් කාරණයක් මේක ඉරානයේ පැත්තට වළංගුයි. මොකද බ්‍රිතාන්‍ය විසින් තමන්ගේ නිලධාරීන්ව ඉරානයෙන් ගෙන්වා ගන්නත් චීනය විසින් ඉරානයට යන්න එපා කියලා පොඩි තාංචියකුත් පනවලා තියෙනවා චීන ජාතිකයන්ට. ඒ වගේම ඉරානයේ දැන්ටම සේවය කරන ඕ ඉන්න පිරිසට වාම මව්වීමට එන්න කියලා චීනය දැනුවත් කරලා තිනවා. මේ ආකාරයෙන්ම කැනඩාව වගේ තවත් ප්‍රබල රටවල් කීපයක්ම මේ රටවල් දෙකටම අදාළව travel restrictions දාලා තිනවා. ඒ වගේම ඉන්න කට්ටියට නැවත මව්බිම වෙත එන්න කියලා තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. අන්තරංගෙම නිකුත් කරලා තියෙනවා. සෞදි අරාබියානු ගුවන් කඳවුරේ ඇමරිකානු ජනපදයේ ගුවන් කඳවුර කීපයක්ම තියෙන මැද පෙරදිගේ මේකෙන් තවත් එක් ප්‍රධාන කඳවුරක් තමයි සෞදි අරාබියේ ගුවන් කඳවුර. මේකේ F-22 Raptor වර්ගයේ fighter jets ස්ටෙල්ත් ෆයිටර් ජෙට් විශාල ප්‍රමාණයක් රඳවා තිබෙන බව වාර්තා වෙනවා. ටැංකර් යානාද සමග පසුගිය මාසයේ සෞදිය කිව්වා ඉරානයට පාර දෙන්න තමන්ගේ භූමියේ කිසිදු පාසුකමක් ඇමරිකාවට හෝ වෙනත් බටහිර රාජ්‍යයකට දෙන්නේ නැහැ කියලා. කොහොම හරි 2002-2003 වර්ෂයේදී ඉරාකයට ගහන්න සෞදි අරාබිය කොහොමද ඇමරිකාවට පිටිපස්සේ ඉඳන් උදව් කරේ. අන්න ඒ ආකාරයෙන්ම උදව් කිරීම මේ වෙද්දී ඉරානයේ වෙතට පාර දීමට ඕන් කරන බවක් පේන්න තියෙනවා. මොකද මැද පෙරදිග බලවතාවීමේ ආසාවෙන් හෝ මොකක් හෝ යම් කිසි ආකාරයක අරමුණක් ඇතිව මේ වෙද්දී ෆයිටර් ජෙට්ස් 250කට වැඩි සංඛ්‍යාවක් මේවාල F-22 වගේම F-22 Raptor වගේම F-35 වගේ ස්ටෙල්ත් ජෙට්ස් තියෙනවා. ඒ වගේම 2 aircraft carrier strike group දෙකක් තියෙනවා. එබ්‍රහම් ලින්කන් එක මේ වෙද්දිත් තියෙනවා. ඒ වගේම ජෙරල්ඩ් ආර් ෆෝර්ඩ් කියන ප්‍රයාරක බලගණය මේ වෙද්දි ඊශ්‍රායලයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ටැංකර්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. සමූහයක් ෆ්ලීට් එකක්. ඒ වගේම ඉරානයේ වටේම පැය 24ම කරගෙන ස්පයි ප්ලේන්ස් තියෙනවා. මේ තමයි ඇමරිකාවේ සූදානම් ඉරානයට පාර දෙන්න. ඉතින් බොහෝ අද එටෝ මේකේ යම් කිසි ආකාරයක වර්ධනයක් හෝ ප්‍රවණතාවයක් පෙන්වන්න ගන්න පුළුවන් ඇමරිකානු හමුදාවේ ඊළඟ ක්‍රියාමාර්ගයක් ගැන. විශේෂයෙන් කියන්න ඕනේ රෝයල් එයාර්ෆෝස් එක, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව, ඊශ්‍රායල් එයාර්ෆෝස් එක IAF එක කියලා කියනවා. ඒ වගේම ඇමරිකානු ගුවන් හමුදාව ඒකාබද්ධව නායක ඇතුළු මේ ෆ්ලීට් කීපයක්ම බලගණයන් කීපයක්ම එකතු වෙලා ඉරානයට මොකද කරන්න යන්නේ කියන එක ගැන තමයි මේ වෙද්දි මුළු ලෝකෙම කතා බහට ලක් කරලා තියෙන්නේ. මම අද දිනේදී වෙන්නේ මොනවද කියලා තොරතුරු මේ වීඩියෝ එකෙන් පස්සේ මේ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් පස්සේ මගේ Facebook account එකේ, TikTok account එකේ වගේම YouTube channel එකෙත් ඊළඟ තොරතුරු අප්ඩේට් කරමින් ඉන්නවා. අද රාත්‍රියේ වනතෙක්ම තවත් වීඩියෝ එකක් මම අද දවසේදී ගෙනවා. එහෙනම් හැමෝටම ජය. තවත් වීඩියෝ එකක් අපි අද දවසට යලිත් තමු.